Welcome to my YouTube channel. ඔන්න හෙට උදේ මම යන්න හිතාගෙන ඉන්නවා පන්සලට. ඉතින් පන්සල් යන්න උවමනා කරන මල් ගන්න තමයි මේ අද හවස මම මේ යන්නේ. මම මල් ගන්න ගියේ මගේ මල්ලිත් එක්ක. ඉතින් යනකම් එනකම් මට අනම්මනම් කීව තමයි ගියේ. ගිහිල්ලා අපි දෙන්න දැන් මල් අරගෙන දැන් මේ ආපහු ගෙදර එන්න හදන්නේ. මොකද හෙට උදේම යන හින්දා අපි හවස තමයි ගියේ මල් ගන්න. ඉතින් ඒ අතරේ අපි මේන් රෝඩ් එකේ ඉන්නේ නැතුව අතුරු පාරකින් දාලා ආවා. මොකද මේන් රෝඩ් එකේ එනවට වඩා මෙන්න මේ වෙලමැද්දේ පාරින් එන්න මම හරිම ආසයි. ඉතින් බලන්නකො මෙතන කොච්චර ලස්සනයිද කියලා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා බඩු ටිකත් අරගෙන එහෙමම අරන් තිබ්බා. මල් ටික නම් වතුරට දැම්මා. එහෙමම අරන් තිබ්බා. ඉතින් දැන් හෙට උදේ වෙනකල් දැන් උදේ මම අඳින ඇඳුම ලෑස්ති කරලා තිබ්බා. එතකොට මට වොෂ් එක දාගෙන ආපු ගමන් ඇඳගෙන යන්න පුළුවන් හින්දා. එතකොට ලේසියිනේ. කොහොම හරි වොෂ් දාලා ඇවිල්ලා මම ඇඳුම ඇඳගෙන ඔය හොයන්නේ ට්‍රවුසර් එකක්. මොකද ස්කර්ට් එකක් තමයි අඳින්න ගත්තේ. ඒ ස්කර්ට් එක මැච් වෙන්නේ නැහැ කියලා හිතපු හින්දා ට්‍රවුසර් එකක් තමයි ඇඳගෙන ගියේ. මම මේකප් මුකුත් දාන්නේ නැහැ. මොකද පන්සලට යන හින්දා පවුඩර් චුට්ටක් ගාගෙන තමයි ගියේ. දැන් මේ කොණ්ඩේ පීරන්න හදන්නේ. කොණ්ඩෙත් පීරගෙන දැන් ඉතින් පිටත් වෙන්න තමයි තියෙන්නේ. වේගයෙන් ගෙවිලා යන අපේ ජීවිතයේ එක දවස් ඇතුලේ හිතට සැනසීමක් දෙන තැනක් තමයි පන්සල කියන්නේ. ඉතින් එතනට ගිහිල්ලා ඉන්නකොට බෝධිය ළඟ හමන හුළඟ, බෝකොළ හෙලවෙන සද්දේ, ඒ වගේ දේවල් වලින් අපේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා. අපි පන්සලට ආවා. ඉතින් පන්සලට ඇවිල්ලා මුලින්ම මල් වට්ටිය හදන්න තමයි මං හදන්නේ. නෙළුම් මල් ටික දාන්න වාස් එකක් හොයනකොට ඒ වාස් එකට ළමයි වැලි පුරවල කවුරු හරි බලන්නකො. ඉතින් දැන් ඒකත් මම හොදලා මල් ටික මල් වට්ටියට හදන්න තමයි තියෙන්නේ. බුදුන්ට මලක් පූජා කරනකොට ඒක ගෑනු ළමයෙක්ගේ හෝ වේවා පිරිමි ළමයෙක්ගේ හෝ වේවා හිතට පිරිසිදු හැඟීමක් එනවා. මේ මල් හරිම සිනිදුයි. ඒ වගේම හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේ මල් පෙති එකින් එක දිගාරිනකොට හදවතට දැනෙන හැඟීම හරිම පිරිසිදු හැඟීමක්. තමන්ගේ හිතේ දුක, ජීවිතේ කරදර හැමදේම නැති වෙලා යනවා. මල් හැම එකක්ම දිගෑර ගත්තට පස්සේ මම වාස් එක හොදලා ඒකට වතුර පුරවලා පැත්තකින් තිබ්බා.
ඊට පස්සේ මම වෙනමම කඩාගෙන ආපු කහ පාට මලුයි සුදු පාට මලුයි වෙන වෙනම මල් වට්ටි දෙකකට හැදුවා. ඉතින් මේ තියෙන්නේ මම හදපු මල් ටික. බලන්නකෝ ඉතින් මේ මල් වල ලස්සන. මල් වට්ටිය අරගෙන ඒකට පැන් ටිකක් ඉහලා මේක පූජා කරන්න අරගෙන යනවා බුදු ගෙට. හිතේ දුක කනස්සල්ල මොනතරම් තිබුණත් ඒවා මොහොතකට හරි අපේ හිතින් ඈත් වෙනවා මෙන්න මෙතන ඉන්නකොට. ඒ වගේම තමයි මේ තියෙන්නේ අලුතෙන්ම අපේ පන්සලේ හදපු යශෝදරා පිළිම වහන්සේ. ඉතින් එතෙන්ට නෙළුම් මල් ටික පූජා කරලා අපි දැන් යනවා පහන් පත්තු කරන්න. පොල් තෙලුයි පහන් තිරයි ඉවරම වෙනකල් අපි දෙන්න පහන් පත්තු කරලා ඊට පස්සේ ගියේ හඳුන් කූරු පත්තු කරන්න. හඳුන් කූරුයි පහනුයි පත්තු කරලා ඉවර වෙලා අපි දෙන්න ඊළඟට ගියේ බෝධියට පැන්වත් කරන්න. ඒ වගේම තමයි මම ඔයාලට දෙයක් කියන්නද. ගෑනු ළමයෙක් ලස්සන වෙනවා කියන්නේ අපිට පිටතින් පේන ඇඳුම මේකප් එක ඇඟ මුහුණ නෙවෙයි. ඒක හිත ඇතුළෙන්ම පටන් ගන්න හරිම මෘදු ශක්තිමත් හැඟීමක්. අපිට අපේ හැකියාවන් ගැන විශ්වාසයක් ඇති වෙද්දී හිතේ ලස්සනට අදහස් තියෙනකොට අපි ඉබේම ලස්සන වෙනවා. ඉතින් මම මේ අලුතෙන්ම පටන් ගත්තු YouTube channel එකෙන් ඉස්සරහට ගොඩක්ම ගෑනු ළමයින්ට වැදගත් වෙන වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා කැමති මොන වගේ වීඩියෝස් වලටද කියලා පහලින් කමෙන්ට් කරන්න. එතකොට මට පුළුවන් මේ වගේ වීඩියෝස් අරගෙන එන්න. ඉතින් අදට මම යනවා. ආපහු දවසක මම එනකන් ඔයාලා hina වෙලා පරිස්සමින් ඉන්න.